හෙලෝ තෙරුවන් සරණ හැම දිනාටම ඔන්න මම අද තරම් අම ලස්සන වීඩියෝක් ඒ තමයි ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන ඕගොල්ලෝ රික්වෙස්ට් කරපුවා ඕනේ කියලා කිව්ව X ගැන වීඩියෝ එක. ඉතින් විශේෂයෙන් මතක් කරන්න thank you so much. මාත් එක්ක ඉන්නවට channel එකට like කරනවට comment කරනවට subscribe කරගන්න වට. right? ඉතින් ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩාක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉන්න මාත් එක්ක නිතර දැන් වීඩියෝස් ඔයගොල්ලන්ට එනවා. අමතක කරන්න එපා සතියේ දවස් 4ක් 5ක්ම ඔයාට ඒ වීඩියෝස්. ඒක නිසා ටිකක් අවධානයෙන් ඉන්න channel එකේ මොනවද වෙන්නේ කියලා. මොකද ඔයාට වැදගත්ම වීඩියෝස් තමයි අරන් එන්නේ. දැන් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දෙවෙනි පාර. මොකද පළවෙනි පාර මම රෙකෝඩින් එක කරගෙන ගියා ලස්සනට. නමුත් බාධකෙන ඕගොල්ලෝ දන්නවා මෙතන ඕගොල්ලන්ට යුනිවර්ස් එකේ මොන හරි පණිවිඩයක් හරියට එනකොට මොකක් හරි නිසා බාධා වෙනවා. right? ඉතින් මම මේ රෙකෝඩ් කරන දෙවෙනි පාර ආයෙත් මුල ඉඳලා යන්නේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ඉවර වෙනකම් ඔයාට වැදගත් පණිවිඩ ගොඩාක් මෙතන තියෙයි. right? හරි. එතකොට මෙතන බලන්නේ එයා ඔයාගෙන මොනවද හිතෙන්නේ? X ඔයාගෙන මොනවද හිතන්නේ කියන එක තමයි මෙතන ඔයා විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ. කියන්නේ එයා මං ගැන හිතනවද දන්නේ? එයාගේ හිතේ තාම මං ගැන ආදරේ තියෙනවද දන්නේ? එයා තව කෙනෙක් එක්ක ඉන්නවද දන්නේ? ඇයි එයා මට කතා කරන්නේ නැත්තේ? කතා කරයිද දන්නේ? අන්න ඒ වගේ පිළිතුරු ඔයා ඒ ප්‍රශ්න වලට ගොඩාක් පිළිතුරු හොයනවනම් මේ වීඩියෝ එක ඔයාට බලන්න ඉවර වෙනකම්. right? එතකොට විශේෂයෙන්ම මෙතන පෙන්වන්නේ එයා ඔයාගෙන ගොඩාක් විශේෂයෙන්ම ඔයා එයාට ගොඩාක් ඔබ්සෙස් වෙලා හිටපු ගතිය තමයි පෙන්වන්නේ. ඔයා තද්දින් එයාට බැඳිලා හිටපු ගතිය තමයි පෙන්වන්නේ. right? එයා මේ වෙලාවේ එයාට මතක් වෙන්නේ නැත්තේ නේ. ඔයාව මතක් වෙනවා. නමුත් හරි ඩ්‍රොමැටික් විදියට තමයි එයාට මතක් වෙන්නේ. ඒ කියන්නේ එයාට ඔයාව මතක් වෙනවා චුට්ටක් වෙලා යනකොට ආපහු එයා නෑ කමක් නෑ මම මගේ ජීවිතය හදා ගන්න ඕනේ. මට දේවල් කරන්න තියෙනවා ගොඩක්. ඔන්න ඔක අමතක කරලා දානවා කියලා එයා අමතක කරන ගතිය හරි ඩ්‍රොමැටික් ගතියක් තමයි මෙතන පෙන්වන්නේ. right? ඊළඟට තමයි මෙතන විශේෂයෙන්ම එයා යාගේ කරියර් එකට එයාගේ ලයිෆ් එකට එයා ફોකස් කරන ගතිය තමයි ගොඩක් පෙන්වන්නේ රිලේෂන්ෂිප් එකට වැඩිය. එයාට කාගෙන් හරි ඉමෝෂනල් සපෝට් එකක් ලැබෙනවා ඇති. ඒ කියන්නේ කවුරු හරි නිකන් එයාට ක්‍රෂ් එකක් හරි කාගෙන හරි තියෙනවා ඇති හිතේ. ඒක නිසා එයාට හිතෙනවා එයාට අර ඩිස්ට්‍රැක්ෂන් එක ගොඩක් තියෙනවා. එයා ඔයාගෙන තියෙන අවධානය පොඩ්ඩක් එහෙම වෙලා තියෙන අර හේතු නිසා. ඒක නිසා එයා එච්චරම ඔයාගෙන හිතන ගතියක් නම් පෙන්වන්නේ නැහැ රතරන්. නමුත් ඔයා ගොඩක් මේකට බැඳිලා ඉන්න ගතිය. ඔයා පුද්ගලයාට ගොඩාක් බැඳිලා හිටපු නිසා විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා මේ යුනිවර්ස් එක වැඩ කරන විදිය. දැන් මේ රිලේෂන්ෂිප් එක ගැන ගත්තොත් ඔයාගේ විශේෂයෙන්ම මෙතන පෙන්වන්නේ මේක වෙන්න තිබ්බ දෙයක්. මේක අනිවාර්යයෙන්ම වෙන්න තිබ්බ දෙයක්. ඒක නිසා තමයි මේක වුනේ. ඔයා යාට තදින් බැඳිලා හිටියා. ඔයා දන්නවා යුනිවර්ස් එක ඕනට වැඩිය ඔයා දෙයකට තදින් බැඳෙනකොට යුනිවර්ස් එක අනිවාර්යයෙන්ම මේ දේ ඔයාගෙන් පොඩ්ඩක් හරි ඈත් කරන හේතුව තමයි ඔයා ඉගෙන ගන්නෑ නැත්තම්. ඔයා ඔයාට ආදරය කරන්නේ නැහැ. ඔයා ඔයාව තෝරගන්නේ. ඒක නිසා යුනිවර්ස් එක පොඩ්ඩක් හරි ඔයාගෙන් මේ දේ අනිවාර්යයෙන්ම ඈත් කරනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මම ඔයගොල්ලන්ට නිතර කියනවා ඕනට වැඩිය ඔබ්සෙස් වෙන්න යන්න එපා. තදින් බැඳෙන්න යන්න එපා කිසිම දෙයකට සහ කිසිම පුද්ගලයෙක්ට. right? එතකොට මෙතන පෙන්වන්නේ විශේෂයෙන්ම එයා මේ වෙලාවේ සතුටින් ඉන්නේ. එයාගේ ලයිෆ් එකේ එහෙම ලොකු මේවා එකක් නැහැ. ඔයා ගැන හිතනවා මතක් වෙනවා ඔයාලට දුක හිතනවා පොඩ්ඩක්. ආයෙත් එයාගේ ට්‍රැක් එකට යනවා. මොකද එයා දන්නවා එයාගේ මනස කන්ට්‍රෝල් කරගන්න. නමුත් ඔයාට ඉමෝෂනල් සපෝට් එක එයාගෙන් නොලැබිච්ච නිසා ඔයා හරි කනගාටුවෙන් දුකෙන් හිතේ වේදනාවෙන් විශේෂයෙන්ම මෙතන පෙන්වන හිතේ ගොඩාක් වේදනාවකින් ඔයා ඉන්න ගතිය තමයි පෙන්වන්නේ. නමුත් ඔයා හිතනවා නම් කතා කරයි මෙසේජ් කරයි කියලා කතා කරයි. එහෙම නැත්නම් මෙසේජ් එකක් යාළුවෙක් කරා ඔයාට හරි පණිවිඩයක් අනිවාර්යයෙන්ම හම්බ වෙයි නැත්තේ නෑ. හැබැයි අද හෙට නෙමෙයි ටික කාලයක් යයි. මොකද හරි ස්ලෝ එකේ මේක යන ගතිය තමයි පෙන්වන්නේ. මොකද ඔයා ඒ ඔබ්සෙෂන් එක අඩු කරගන්න තාක්කල් ඔයාට හරියට කමියුනිකේෂන් එකක් ඒ පුද්ගලයාගෙන් එන එකක් නෑ. අනිත් එක තමයි මෙතන විශේෂයෙන්ම කියන්න ඕනේ. ඔයාට ලොකු ඉස්සරහට ඔයාට ලොකු පවර් එකක්. ඒ කියන්නේ ඔයාට මැනිෆෙස්ට් කරන්න, ඔයාගේ ජීවිතය හදාගන්න, ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ලැබෙයි. ඔයාගේ ලයිෆ් එක තනි කරම ඔයාගේ කන්ට්‍රෝල් එකේ තමයි තියෙන්නේ. ඒක නිසා ඔයා මහන්සි වුණොත් ඔයාගේ ලයිෆ් එකේ ආදරය වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, සල්ලි මිල මුදල් වෙන්න පුළුවන්. ඔයාට ගොඩාක් දේවල් අචීව් කරගන්න පුළුවන්. ඒක නිසා ඔයා මේක ගැනම හිත මේ පුද්ගලයා ගැනම හිත ඉන්න එක නම් මට හොඳයි කියලා පෙන්වන්නේ නැහැ. මොකද ඔයාගේ ලයිෆ් එකේ සතුට විශේෂයෙන්ම ලබන වෘත වගේ වෙද්දී ඔයාගේ හිත පුදුම තරම් සතුටින් පුදුම තරම් ආදරයෙන් පිරෙයි.
දැන් මෙතන පෙන්වන්නේ මේ පුද්ගලයා ඔයාගේ හිත හොඳකමින් ගොඩාක් ප්‍රයෝජනෙ ගත්ත ගතිය තමයි පෙන්වන්නේ. හරි මැනිපියුලේටිව් විදියට ඔයාව යූස් කරපු විදිය තමයි පෙන්වන්නේ. ඔයාට ආදරේ කියලා ගොඩක් ළඟින් ඉඳලා ඔයාගේ ජීවිතේට ගොඩක් ලං වෙලා ඉඳලා හරි හිතුවක්කාර විදියට මේ පුද්ගලයා තීරණයක් ගත්ත ගතිය තමයි පෙන්වන්නේ. රයිට්? නමුත් ඔයා හොයන පිළිතුරු, ඔයාගේ ප්‍රශ්නවලට ඔයා හොයන පිළිතුරු අකේයා කතා කරයි මැසේජ් එකක් කොහෙන් හරි මොනම හරි විදියකින් ඔයාලට පණිවිඩයක් හම්බ වෙයි. එයා එයිද ආපහු මගේ ගවට. මෙතන ආපහු එන එක නම් ලොකුවට පෙන්වන්නේ නැහැ. පිටිය කමියුනිකේෂන් එක පෙන්නුවට. එයා ඇවිත් මං ගාව ඉඳීද? එහෙම කියනවනම් මෙතන පෙන්වන්නේ නැහැ. එයාට තියෙනවා ලයිෆ් එකේ වෙන ගෝල්ස්. ඒ කියන්නේ එයාට රිලේෂන්ෂිප් එකට වැඩිය එයා මුල් තැන දෙන්නේ. එයාගේ කරියර් එකට, එයාගේ අනාගතයට එයා ඒක හදාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒක නිසා මෙතනට ආපහු ඇවිත් ඔයා ගවට වෙලා ඉඳී කියන එක නම් මෙතන ගොඩක් කියන්න බෑ. ඒක නිසා මෙතන පෙන්නන්නේ ඔයාගේ හිත හොඳකම, ඔයාගේ ආදරය, දයාව, කරුණා, මේ හැම දෙයක්ම මෙයා ඒක සාමාන්‍යයෙන් මෙයා යූස් කරා වගේ තමයි පෙන්නන්නේ. ඒක නිසා මම ඔයාලට හොඳට කියන්නේ හොඳට මතක තියාගන්න. ඔයාගේ ලයිෆ් එකේ බාධක මෙයා නිසා ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා. රණ්ඩු සරුවල් කරොත්, වාද විවාද වලට ආවොත්, හදිසියේ කමියුනිකේෂන් එකක් හරහා හරි මොනවාම හරි දෙයක් આવොත් පැටලෙන්න එපා. මොකද හරි මැනිපියුලේටිව් ගතියක් තමයි පෙන්වන්නේ. මැනිපියුලේට් කරන්න තියෙන ඉඩකඩ තමයි පෙන්වන්නේ. හැබැයි ඔයාට මාස 6ක් වගේ යද්දී අනිවාර්යයෙන්ම ආදරයක්, ඔයාට සෝල්මේට් කනෙක්ෂන් එකක්, ඔයාට ගොඩාක් හරි ආදරයක් අනිවාර්යයෙන්ම හම්බ වෙයි අනිවාර්යයෙන්ම වෙනවාමයි. ඒක නිසා ඔයා මේ වෙලාවේ ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයා ලයිෆ් එකට ફોකස් කරන්න, ඔයාට ආදරය කරන්න, ඔයාගේ ජීවිතේ ඉස්සරහට මොනවාද කරන්නේ කියලා ප්ලෑන් කරන්න, සතුටු වෙන්න, විනෝද ගමනක් යන්න, යාළුවොත් එක්ක එකතු වෙන්න, ලයිෆ් එක ටිකක් එන්ජොයි කරනවා නම් හොඳයි. මොකද මෙයා ආවොත් ආපහු බාර ගන්න යන්න එපා. නිකන් ඔයා අර තර්ඩ් පාටි සිටුේෂන් එකකට පැටලෙන ගතිය තමයි එතකොට වෙන්නේ. ඒක නිසා එකපාරක් දාලා ගියපු කෙනාගෙන ආයේ හිත ආයෙ ගන්න යන්න එපා මන්නම් කියන්නේ. මොකද හේතුව තමයි මෙයා ආවත් එන්නේ තව කෙනෙක් එක ඉමෝෂනල් සපෝට් එකක ඉඳලා, ඉමෝෂනලි තව කෙනෙක් එක ඉන්වෝල්ව් වෙලා ඉඳලා තමයි වාගවට එන්නේ. ඒක නිසා ඕනවට වැඩිය ඔයා මෙයා පස්සේ පන්නන්න යන එක නම් හොඳයි කියලා මට හිතෙන්නේ නෑ රත්තරන්. ඔයාගේ ලයිෆ් එක හදාගන්න ෆැමිලි එක ගැන ඔයා ගොඩාක් වොරි වෙනවා. ඕනට වැඩිය වොරි වෙන්න එපා. ඔයාට ආදරය කරන අයත් එක්ක රැකගෙන, ඒ අයව රැකගෙන ඔයා ඉස්සරහට යන්න. ලබන අවුරුද්ද ඔයාට පුදුම තරම් ලස්සනයි. පළවෙනි මාස 2-3න් පස්සේ, විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් වලින් පස්සේ ඔයාගේ ලව් ලයිෆ් එක තන්නේ කරම හරි වාසනාවන්ත, හරි ලස්සන ලව් ලයිෆ් එකක් වෙයි. ඔයාට මේ හැම දෙයක්ම අමතක වෙලා ඔයාගේ ජීවිතේ ගොඩාක් සතුටින් ආදරේ පැත්තෙන් පිරෙයි. ඒක නිසා මං කියනවාට මේ වෙලාවේ ආදරය ගැන, එහෙම නැත්නම් එක්ස් ගැන හිත දුක් වෙන එක නම් තේරුමක් නෑ රත්තරන්. රයිට්? ඒ වගේම තමයි පර්සනල් රීඩින් ගන්න ඕන නම්, මෙයාගේ නමට මෙයාගේ උපන්දිනෙත් එක්ක ඔයාට පර්සනල් රීඩින් එකක් ගන්න ඕන නම් ෆෝන් නම්බර් එක මම මෙන්ෂන් කරන්න. අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා තියෙන අකේ මට පර්සනල් රීඩින් ඕනේ කියලා. එතකොට ඔයාට මෙයා ගැන තව ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම. රයිට්? ඊළඟට තමයි ටැරෝ කාඩ්ස් ඉගෙන ගන්න ඕන නම් ඔයාට ඒත් මැසේජ් එකක් දාලා තියෙන අකේ ටැරෝ කාඩ්ස් ඉගෙන ගන්න ඕනේ කියලා ඊළඟ ගෲප් එකට ඔයාට පුළුවන් ජොයින් වෙන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ජීවිතය ඔයා ප්‍රාර්ථනා කරන්නේ අවංක ආදරේ ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙන්න කියලා. ඔයාගේ හිතේ සතුට හැම දෙයක්ම, ඔයාගේ ජීවිතය ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම සතුටත් එක්ක ඔයාට මේ දේවල් ලැබෙන්න කියලා. මේ යුනිවර්ස් එකේ ආශිර්වාදය ඔයාට නිරන්තරයෙන්ම ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න, ආදරෙන් ඉන්න. තෙරුවන් සරණයි හැම දිනාටම. ආදරේ.